ඉන්දියානු ඒ කණ්ඩායම හා පැවති එක්දින තරගයේදී සුපිරි පන්දුවාරයේදී සුපිරි ජයග්‍රහණයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඊයේ දිනේදී හැකියාව ලැබුණා. ඉතින් මෙම තරගයේ අවසානයේ ඉන්දිය ක්‍රීඩක වෛභව් සූරියවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩක විශාන් හැලඹගේ අතර බහින් බස්වීමක් ඇති වී ගැටුමක් නිර්මාණය වුණා. එහිදී සූරියවංශි විසින් විශාන් හැලඹගේට පහර දෙන්නට තැත් කරන අයුරුද දක්නට ලැබුණා. කෙසේ වෙතත් එම අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් මෙම ගැටුම සමතයකට පත් කරන්නට කටයුතු කරනු ලැබුවා. ඉතින් වයස අවුරුදු 15ක් වන වෛභව් සූරියවංශිගේ මෙම පහත් හැසිරීම මේ විද්‍ය ක්‍රිකට් විචාරකයන් ඇතුළු බොහෝ දෙනා විවේචනය කර තිබෙනවා. ඉතින් මෙම ගැටුම සම්බන්ධයෙන් වෛභව් සූරියවංශි සිය අදහස් දක්වා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය පුරාම තමන්ව කුපිත වන ආකාරයේ පුද්ගලික මඩගැසීම් කළ බවයි. ඉතින් වාර්තා වන අන්දමට මෙම ගැටුමට හේතු වී තිබුණේ විශාන් හැලඹගේ සහ කුගුදාස් මුතුලන් විසින් වෛභව් සූරියවංශිට වෙල්කම් ටු මෙන්ස් ක්‍රිකට් යනුවෙන් හා මේ IPL මැච් නෙමෙයි ජාත්‍යන්තර ක්‍රිකට් වැනි විවිධ වාක් ප්‍රහාර එල්ල කිරීමෙන් බවයි. කෙසේ වෙතත් එම තත්ත්වය තුළ ගැටුමකට යාම ගැන වෛභව් සූරියවංශිව බොහෝ දෙනා මේ වෙද්දී විවේචනය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා විස්තර විචාරක රසල් ආනල් විසින් වෛභව් සූරියවංශිගේ එම හැසිරීම ගැන අදහස් දක්වා තිබුණේ මෙලෙසයි. මේ වගේ හැසිරීමක් අවුරුදු 15ක පොඩි ළමයෙකුට ගැලපෙන්නේ නැහැ. ඔහු මීට වඩා ගරුත්වයක් පෙන්වන්නට ඕන යනුවෙන් රසල් ආනල් එලෙස අදහස් දක්වා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකා හිටපු මාධ්‍ය කළමනාකරුවෙකු වන බ්‍රයන් තෝමස් මහතාද සූරියවංශිව දැඩිව විවේචනය කර තිබුණේ මෙලෙසයි. තරග තීරකයා විසින් මේ හිතුවක්කාර කොළුවට මීළඟ තරගය වහාම තහනම් කළ යුතුයි. එතනින් පස්සෙවත් කොහොමද හැසිරෙන්නේ කියන එක ඔහුට තේරුම් යයි. ඒ කොහොමුණත් ඉන්දියාවේ ගමක කොළු ගැටියෙක්ගෙන් මීට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? සූරියවංශි ඔබ ලංකාවේ ඉන්න අකමැත්තෙන් නම් ඔබේ සීනි තාත්තලට කතා කර ආපසු ගෙදර යන්න. මොකද මේක මහත්තරුන්ගේ ක්‍රීඩාව බව හොඳට මතක තබා ගන්න යනුවෙන් බ්‍රයන් තෝමස් මහතා අදහස් දක්වා තිබුණා. ඉතින් සූරියවංශි සමග මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණු විශාන් හැලඹගේගේ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමට ඉන්දිය රසිකයන් විසින් දැඩි ආවේගශීලී විවේචනයන් එල්ල කිරීම නිසා ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමද ඉවත් කරගන්නට මේ වන විට කටයුතු කර තිබෙනවා. ඉතින් වෛභව් සූරියවංශි වැනි යෝන් ක්‍රීඩකයන්ගේ මෙවැනි හැසිරීම නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන බව බොහෝ ක්‍රිකට් විචාරකයන් සඳහන් කර සිටිනවා.